කවදාවත් නොවූ විරූ ඉතා විශාල කාලගුණික විනාශයක් වෙලා තියෙන මේ අවස්ථාවේදී අපිට හිතුණා මේ සිද්ධිය මෙවැනි කාලගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් ලෝකේ ඉන්න ප්‍රාමාණික ශ්‍රී ලංකාවෙන් බිහි වූ විද්වතෙකුට කතා කරන්න. අපි අද කතා කරන්නේ මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර දැනට මෙමෝරියල් නිව්ෆවුන්ඩ්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදියට ඔහු වැඩ කරනවා. ඊට කලින් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදියට අවුරුදු මම හිතන්නේ 10කට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. එතකොට මේ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම හයිඩ්‍රොලොජි සම්බන්ධයෙන් ඔහු අපිට ලෝකෙට ඉන්න විශිෂ්ට ගණයේ පර්යේෂකයෙක් කැනඩාව ඇතුළත සහ ලෝකයේ සම්බන්ධ වෙලා විශාල ප්‍රමාණයේ කොලැබොරේටිව් අපි කියන්නේ සහයෝගීතා පර්යේෂණ කරන විද්‍යාඥයෙක් විදිහටත් ඔහු ප්‍රසිද්ධයි. ඉතින් මේක ගැන දැනගන්න ඉතාම හොඳ පුද්ගලයා මම හිතන්නේ මහාචාර්ය ලක්ෂ්මන් ගල්ගෙදර. ආයිබන් ලක්ෂ්මන්. අයිබෝන් අජිත්. ලක්ෂ්මන් අපිට දැන් ඔයාගේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් මට අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? හරි ගොඩක් ස්තුතියි අජිත්. මම කිව්ව විදිහට ඉතින් මම දැනට මේ කැනඩාවේ මෙමෝරියල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. මම පර්යේෂණ කරනවා සහ උගන්වනවා. මගේ ප්‍රධාන ධාරාව තමයි අධ්‍යයනය කරන හයිඩ්‍රොලොජි ජල විද්‍යාව සහ ඇග්‍රෝ ෆිසික්ස් තමයි මගේ ප්‍රධානම දෙක. එතකොට ඒක වෙන්නේ කෘෂි භූ භෞතික විද්‍යාව කියලා කියනවා. එතකොට මේ මම ඔය දෙකේ තමයි මගේ පරීක්ෂණ සහ ඉගැන්වීම් කටයුතු කරන්නේ. ඉතින් මම කිව්වා වගේම මම ඊට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවුරුදු 11ක් වැඩ කරා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට. ඊට කලින් අවුරුදු 3ක් කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. එහෙදිත් මම කරේ ජල විද්‍යාව කෘෂිකාර්මික ජල කළමනාකරණය තමයි මගේ ප්‍රධානම විෂය ධාරාවන් උනේ. ඉතින් මම ඊට අමතරව හයිඩ්‍රොලොජි හින්දා මේ දැන් සිදුවෙන දේශගුණික විපර්යාසත් එක්ක බලලා මම දේශගුණික විපර්යාස ජලයට සම්බන්ධ වෙන්නේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ වෙන්නේ කියන එක ගැනත් පරීක්ෂණ කරනවා මේ සංග්‍රහවල එහෙම පළ කරලා තියෙනවා පත්‍රිකා. විද්‍යා පත්‍රිකා 100කට අධික සංඛ්‍යාවක් ඒ වගේම විශාල ප්‍රමාණයක් පශ්චාත් උපාධි ආචාර්ය උපාධි සහ මාස්ටර්ස් උපාධි ඊට පස්සේ අන්ඩර්ග්‍රැජුවේට්ස් එහෙම නැත්නම් සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පරීක්ෂණ සඳහා පුහුණු කරලා තියෙනවා. එතකොට මේ ඔබේ මේ දැනුමත් එක්ක අපිට පොඩ්ඩක් ලක්ෂ්මන් පැහැදිලි කරලා දෙනවද? ඔයා මේ ලංකාවේට මේ මුණ දෙන්න සිද්ධ වුණු සයික්ලෝන් බත් කියන සුලිසුළඟ සහ ඒකත් එක්ක ඇතිවෙච්ච අසාමාන්‍ය වර්ෂාපතනය ගැන ඔබේ මූලික අදහස් මොනවද? මම ඉතින් අර ඇත්තටම හැමදාම ලංකාවේ නිවුස් බලනවා. එතකොට ඉතින් නිවුස් බලනකොට දැන් මේ දැක්කා පහුගිය නොවැම්බර් මාසයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ නිවුස් වලින් වැස්සක් එනවයි කියලා කිව්වා. ඉතින් මම ඒව ගැනත් ඉතින් බල හිටියා මොකද මගේ අධ්‍යයන කටයුතු කරන හින්දා. ඊට අමතරව තව දෙයක් වුණා මම මේ සෙමිස්ටර් එකේ මම උගන්වුවා මේ නැචරල් ඩිසාස්ටර්ස් කෝස් එකත්. ඉතින් මේ සති දෙකකට ස්වාභාවික ව්‍යසන ගැන ස්වාභාවික ව්‍යසන ගැන මේ දැන් පහුගිය සති 3 කතා කරේ ඇත්තටම වායුගෝලීය සිදුවෙන වෙනස්කම් ඊළඟට මේ වගේ සයික්ලෝන් කියන්නේ සිද්ධ වෙන සහ කාලගුණයේ සිදුවෙන වෙනස්කම් ගැන තමයි පහුගිය සති 3 කතා කරේ ළමයි. ඒතකොට ඒකත් මොටිවේෂන් එකක් වුණා මේ දැන් දෙකම එකට ආපු හින්දා එකම දවස්වල හින්දා තමයි මම මේක ගැන පොඩ්ඩක් පොඩි කැල්කියුලේෂන් එකක් කරලා බලන්න ඕනි කියලා ගණනය කිරීමක් කරන්න ඕනි කියලා තමයි මම ඔය පොඩි මේ ගණනය කිරීම සිදු කරේ. ඔබ ඊටාම සරලව සහ කෙටි සමාජ මාධ්‍ය පළ කිරීමක් කරලා තිබුණා මේ සයික්ලෝන් එක්ක සම්බන්ධයෙන්. එතකොට මේ ලංකාවේ ඉතිහාසයත් එක්ක සංසන්දන කොට අපිට දැන් ලංකාවේ රිපෝට් වෙච්ච එහෙම නැත්නම් සංඛ්‍යාගත වෙච්ච ඉතිහාසත් එක්ක බලනකොට මේ සුලිසුළඟ සහ ඊට අදාළ වර්ෂාපතනය මොන ප්‍රමාණයකටද ගැනෙන්නේ? ඊටාම වැදගත් ප්‍රශ්නයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කියන්න පටන් ගත්තනේ. දැන් අද මේ 100ක් වහින්න පුළුවන් 50ක් වහින්න පුළුවන් මේ ප්‍රදේශවලට 150ක් වහිනවායි කියලා. ඔහොම කියාගෙන යනකොට ඊට අමතරව අර මේ කඩුගන්නාවේ නායයාමකුත් සිදු වුණානේ නොවැම්බර් 21 හෝ 22ත් වගේ 28 වෙනිදා බැලුවාම ලොකු වර්ෂාපතනයක් ලැබුණා. එතකොට වැඩිම වර්ෂාපතනය ඇත්තටම ලැබුණා මාතලේ දිස්ත්‍රික්කයේ තැනකට 28 වෙනිදා මිලිමීටර් 546.6ක් 41ක් කියමුකෝ.
පැය 24ක් ඇතුළත. ඊට පස්සේ දැන් මට හිතුණා මේක නම් ඊටාම අධික වර්ෂාපතනයක් කියලා. ඊට පස්සේ තමයි මට හිතුනේ මේක ගැන පොඩ්ඩක් පොඩි අධ්‍යයනයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ බැලුවාම මේ වෙනකොට මං හොයලා බලපු ඒවට ලංකාවේ ඊට කලින් වැඩිම වර්ෂාපතනය හම්බෙලා තියෙන්නේ මිලිමීටර් 493ක් 93.7ක් දවසකදී කොළඹ රත්මලාන්ට ලැබිලා තියෙන 1992. ඊට පස්සේ රත්නපුරයට හම්බෙලා තියෙන 1996 393ක්. එතකොට ඒ එක්කම බලද්දිත් මේ 540ක් කියන්නේ වැඩිම වර්ෂාපතනය මට හොයාගන්න පුළුවන් විදිහට නම් වැඩිම වර්ෂාපතනය දවසක ලැබි. ඊට අමතරව මේකේ තවත් දෙකක් දෙයක් අයිති තියෙනවා. කොළඹට විතරයි තව ළඟට වැටෙන්නේ නැති ප්‍රදේශ වලට චුට්ටක්. මේක මුළු ලංකාවටම වගේ මේ 540ම ලංකාවට වැටුන්නේ නැහැ. හැබැයි මිලිමීටර් 50ක 75ක ඉඳලා 504 ප්‍රමාණයක මුළු ලංකාවටම මේ වැස්ස වැටුණා. මොකද මේ දිවත් එක ඒ සයික්ලෝන් එක මුළු ලංකාවම කවර් වෙච්ච විදිහේ වලාකුළක් තමයි තිබුණේ. ඒක සැටලයිට් ඉමේජ් වලින් හොඳට බලන්න පුළුවන් වුණා. මුළු ලංකාවම කවර් වුණා මේ සයික්ලෝන් එක. 1978 ලංකාවට තරමක දැඩි සුළුසුලකක් ආවා. මම එතකොට ඇත්තටම මම අම්පාරේ ජීවත් වුණේ අපේ ප්‍රදේශයට ලොකු විනාශයක් වුණා. එතෙන්දී ඇත්තටම වර්ෂාපතනයටත් ඒක බොහොම කෙටි කාලයක් ඇතුළත ඇති වුණ වර්ෂාපතනයටත් වඩා සුළඟෙන් තමයි එතෙන්දී හානිය සිද්ධ වුණේ. සුළඟෙන් වෙච්ච හානිය ගැන අපිට වැඩි විස්තර ඇහෙන්නේ නැහැ. ඒ මෙතෙන්දී වර්ෂාපතනය නැත්තම් සුළඟද නැත්තම් දෙකෙන්ම වෙච්ච හානි තියෙනවද? දැන් වැඩි ප්‍රමාණයක් වර්ෂාපතනය තමයි. දැන් මේකේ ඔය සයික්ලෝන් එකේ අර I වෝල් එකයි කියලා තියෙනවනේ. එතකොට මෙතන වැඩේ වෙන්නේ දැන් ඒ I වෝල් එකේ තමයි වැඩිම වැස්ස වැටෙන්නේ. ලංකාව ඒ සයික්ලෝන් සර්කල් එක ලංකාව කව වෙන්න වගේ. එතකොට වැඩි සුළඟ තියෙනවා එළියට යන ඒවා තියෙන්නේ ලංකාවෙන් පිටට වගේ. ඒ කියන්නේ මේකෙන් කැරකිලා එළියට යන සුළඟ ලංකාව ඇතුළට එනවට වඩා මං හිතනවා මුහුදට යන්නේ කියලා. මොකද සුළඟේ ප්‍රවේගය පරිධියට වටේට වෙන්න තමයි සුළඟේ ප්‍රවේගය වැඩි වෙන්නේ. එතකොට ඇතුළට වෙන්න ඕකේ. ඉවත් වෙනකොට ඇත්තටම I එක කාම්නේ. I එකේ ඇත්තටම මැද කිසිම නැහැ මේ සුළං ඇත්තම නැති ගණන්. වර්ෂාව තමයි වැඩි වෙන්නේ. වර්ෂාව තමයි වැඩි. එතකොට ලක්ෂ්මන් ඔයා මේ සම්බන්ධයෙන් දැන් ඇමසන් වර්ෂාවනාන්තරයක් විදියට ලෝකෙ තියෙන විශාලතම වර්ෂාවනාන්තරයක් විදියට ප්‍රසිද්ධයි. එතකොට මේ ඔයා කම්පැරිසන් එකක් කරලා තිබුණා, සංසන්දනයක් කරලා තිබ්බා මේ ලංකාවේ භූමි ප්‍රමාණයත් එක්ක. එතකොට ලැබිච්ච ඝන මීටර් වර්ෂාපතනයත් ඇමසන් රේන් ෆොරස්ට් එකට නැත්නම් ඒ කැෂ්මන්ට් එකට සංසන්දනය කළා. අපිට මේ අපේ ඉන්නේ අපේ නරඹන්නන්ගේ මේ දැනගැනීමත් පිණිස පොඩ්ඩක් සරලව මේ සංසන්දනය අපිට පොඩ්ඩක් කරලා පෙන්නනවද? ඒක හොඳ ප්‍රශ්නයක් අජිත්. මොකද ඇත්තටම මම ඇත්තටම එකක් නෙමෙයි මම තුනක් බැලුවා. දැන් ඔයා කියපු එක තමයි අනිත් කරපු එක. දැන් මොකද මට තේරුණා මේක ලොකු වර්ෂාපතනයක් කියලා. ලංකාවටම වගේ වැටුණයි කියලා හිතුණා. එතකොට මං කිව්වේ මිලිමීටර් 75ත් 547 අතර වගේ මේ කාලගුණ දෙපාර්තමේන්තුවේ කියපු අගයන් එක්ක මම කල්පනා කරලා බලුවාම මම ඒ අගයන් දෙක අතර බැලුවා 75ත් 547 අතර ගත්තාම සාමාන්‍ය අගය 307ක් එන්නේ මිලිමීටර්. එතකොට හැබැයි මම 307 ගත්තේ නැහැ. තවත් පොඩ්ඩක් ඒක අඩු කරලා මිලිමීටර් 200ක් මුළු ලංකාවටම වැටුණයි කියලා හිතුවා. ඕකේ. එතකොට මිලිමීටර් 200ක උසක් විදිහට පැය 24ක් ඇත වැටුනහම ලංකාවට වැටුනහම නම් ඉතින් 65610 මම 65610න් කළා 65000 ගත්ත සරලව ගණනය කරගන්න ලේසි වෙන්න. එතකොට එනවා ඝන මීටර් බිලියන 13ක් ආව වතුර. දැන් මේ ඝන මීටර් බිලියන 13ක් පැය 24ක කාලයක් ඇතුළතනේ. පැය 24ක් ඇතුළත. එතකොට විවිධ පළාත් වලට ගත්තාම මීට වැඩි ඉතා විශාල දැන් ඔයා ඇත්තටම වර්ෂාපතන ප්‍රමාණය ඇවරේජ් එක අරගෙන ගොඩක් සාමාන්‍යකරණය කරලානේ අරන් තියෙන්නේ. අපෝ මට මේ නම්බරේ කියන්නකෝ මේ ලක්ෂ්මන් ඝන මීටර් බිලියන 13ක්. ඝන මීටර් වතුර ඝන මීටර් බිලියන 13ක් පැය 24ක් ඇතුළත ලංකාවට වැටලා තියෙනවා. දැන් එතකොට ඒක ආවේ මම අර මිලිමීටර් 200ක් මේ සාමාන්‍යගේ ගත්තා. සාමාන්‍යගේ අරගෙන. හැබැයි දැන් මාතලේ ගත්තොත් එහෙම මාතලේට 540ක් වැටෙනවා. මාතලේ ඒරියා එකෙන්
මේ මල්ටිප්ලයි කරලා බැලුවාම ඊට වඩා ලොකු රේට් එකක් නේ. ලොකු රේට් එකක් නේ. ඊළඟට යස්නා පැත්තට අඩු වෙන්නේ වැස්ස වැටුනේ. එතකොට ඒ පැත්තේ ඒරියා එකෙන් මල්ටිප්ලයි කරලා ගත්තොත් වැඩි කරලා ගත්තොත් ඊට වඩා අඩු රේට්. එතකොට ඒක හින්දා තමයි මම සාමාන්‍ය 307 වෙනුවට 200 අරගෙන මුළු ලංකාවටම කියලා හැදුවාම බිලියන 13. ඉතින් මේක ලොකු අගයක්. මේක මං තප්පරයකට ගණන් හදුවා. මොකද අපි විශාරජනීය තමයි මේවැදී ගණන් බලන්නේ. එතකොට 1,50,463ක් තප්පරයකට ඝන මීටර් ප්‍රමාණයක්. ඝන තප්පරයකට ඝන ලංකාවටම නේද? ලංකාවෙම එනවා තප්පරයක් විතර අගේ කාලේ ගත්තාම. එතකොට වර්ග කිලෝමීටර එකකට වගේ ඒක තමයි. එතකොට ඊළඟට මම මේක බැලුවා දැන් මම නිකඩිම ඩිස්චාර්ජ් එක තියෙන ඉතින් ලෝකේ අපි දන්නවා ඇමසන් රිවර් එකේ ඒකේ සාමාන්‍ය එකේ ගත්තාම 2,22,000යි. එතකොට හැබැයි ජනකවත් වගේ ලංකාවයි දෙක මේ එක දිගටම සංසන්දනය කරන්න බෑනේ. මොකද එතන මිලියන වර්ග කිලෝමීටර මිලියන 7ක් තමයි මේ යාලගේ මේ ජලද්‍රෝණියේ ප්‍රමාණය. ඔව්. ඉතින් ලංකාවේ 65නේ මම හිතුවා ඔය අහපු විදිහටම 1 කිලෝමීටරයකට එහෙමනම් කොච්චරක්ද කියලා. 1 වර්ග කිලෝමීටරයකට. වර්ග කිලෝමීටරයකට. එතකොට ඒක ගණනය කරාම තමා මට ආවේ ඇමසන් වල එන්නේ වර්ග කිලෝමීටරයකට තප්පරයකට ඝන මීටර 0.03යි. 0.03. ඕකේ ඝන මීටර. ඔව් දැන් ලංකාවේ 1,50,463 65න් බෙදුවාම එනවා වර්ග කිලෝමීටරයට තප්පරයට ඝන මීටර 2.3ක්. 2.3ක්. එතකොට 100 ගුණයක් කියන්න බෑ 90 ගුණයක් විතර වගේ. 90 කියන්නේ ඇමසන් ද්‍රෝණියට වැටෙන ඒකීය වර්ග ප්‍රමාණයකට වැටෙන ප්‍රමාණයට වගේ 90 ගුණයක් වගේ ප්‍රමාණයක් කෙටි කාලයක් ඇතුළත තප්පරයක් ඇතුළත අපි මේ ගණනය කරලා තියෙනනේ ලැබිලා තියෙනවා. ඔව් මෙතන අනිත් එක තව පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මෙහෙමයි ඇමසන් එකේ මුහුදට වැටෙන තැන ඔය ඩිස්චාර්ජ් එකනේ. දැන් ඒකට මුහුදට වැටෙන්නේ ඇමසන් එකට වැටෙන වතුර මතු පිට ආපදාවේ සහ මේ භූගත ජලයෙන් එන දෙකේම එකතුවෙන් යන එක තමයි. එතකොට දැන් ලංකාවේ තත්ත්වය ඊට වඩා එතන පොඩි තව වෙනසක් තියෙනවා. ඊට දවස් 5කට කලින් විතර ඉතලා වහිනවා. එතකොට පස සන්තෘප්ත වෙලා තමයි හැම ප්‍රදේශයකම වගේ විශේෂයෙන් මධ්‍ය කඳු කරේ එහෙම තිබුණේ. එතකොට සර්ෆේස් රන් ඔෆ් එකනේ. එතකොට සර්ෆේස් රන් ඔෆ් එක තමයි වැඩි. එතකොට ඒ කියන්නේ පස තුලට කාන්දු වීමක් වෙන්න විදිහක් නැහැ. පස සන්තෘප්ත වෙලායි. අපි කියනවා නියර් සැචුරේටඩ් 100% නෙමෙයි 100%ක් සන්තෘප්ත නෙමෙයි. ඒ වුණාට මේ සන්තෘප්තතාවයට කිට්ටු වෙලා තමයි පස තිබිලා තියෙන්නේ. එතකොට අර වෙතම වර්ෂාව පස තුලට ගමන් කරනවට වඩා මතු පිට ආපදාවේ සර්ෆේස් රන් ඔෆ් එක වැඩි. එතකොට ඒකත් එහෙනම් කෙලින්ම ඩිස්චාර්ජ් එක විදිහට අපිට උපකල්පනය කරන්න පුළුවන්. අනිත් එක මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන්න ඕනේ මේ අජිත්. දැන් මෙහෙමයි පුරෝකතනය කාලගුණය එක්ක පුරෝකතන කොහෙවත් 100%ක් හරියට කරන්න බෑ. ඒකට අපි ඇත්තටම ප්‍රෙඩික්ට් කරන්නේ නැහනේ. ඔය සමහරලාට ඔය ලංකාවේ පහුගිය දවස්වල මම බැලුවා මේ ප්‍රෙඩික්ට් කරා වැරදි ප්‍රෙඩික්ට් කරන්න බෑ මේ කාලගුණය විශේෂයෙන් වර්ෂාපතනිය. අපි ඒකට කියන්නේ ෆෝකාස්ටිං කියලා. ෆෝකාස්ට් එක. ඔව්. මට ඇත්තට මේකට සිංහල වචන නම් එන්නේ නැහැ. ඒ කියන්නේ ෆෝකාස්ටිං කියලා කියන්නේ අපි ප්‍රොබබිලිටි එකක් තමයි දෙන්නේ. ප්‍රොබබිලිටි එකක් තමයි අදියා. ඔව් අපිට එක්සැක්ට්ලි කියන්න බෑ මේ 99% මේක තමයි වැලියු එක කියලා. ඉතින් එතකොට රේන්ජ් එකක් තමයි දෙන්නේ. දැන් මේ දවස්වල ස්නෝ වැටෙන කියන්නේ සෙන්ටිමීටර 10ත් 20ත් අතර වැටෙනවා. නැත්නම් 20ත් 40ත් අතර වැටෙනවා කියලා නේ. ඒ වගේ එකක්. ඒක ලොකු රේන්ජ් එකක් නේ ඇත්තටම. ලොකු රේන්ජ් එකක්. මොකද සාමාන්‍යයෙන් 70-75කට තමයි ප්‍රොබබිලිටි එක කියන්නේ. උනාට ඔය සයික්ලෝන් එකක් වගේ එනකොට 75කටවත් ඇකියුරසි එකට කියන්න අමාරුයි මම නම් කියන්නේ. එතකොට මේ ලක්ෂණ ඇත්තටම මේ පහුගිය දවස්වල අපි දැනටත් අපිට ඒක අහන්න හම්බ වෙනවා සමහර මාධ්‍ය වලින් ප්‍රචාරයක් යනවා පේනවා මේක මීට වැඩිය මේ අවධානය යොමු කරන්න තිබුණා කියලා. මට එතකොට හිතුණා ඇත්තටම දැන් මේ එක්සත් ජනපදයේ නැත්නම් කැනඩාව වගේ දියුණු රටවල උනත් දැන් අපිට ගිය සතියේ සිකුරාදා සෙනසුරාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සාමාන්‍යයෙන් අංගල් භාගයක වගේ ස්නෝෆෝල් එකක් වැටෙනවා කියලා තමයි ප්‍රෙඩික්ෂන් එක. ඊට පස්සේ ස්නෝෆෝල් මේ හිම වැටෙන එක කලින් පටන් ගත්තා. ඊට පස්සේ අංගල් 6කට කිට්ටුව හිම පතනයක් වැටලා තමයි වැඩේ නතර වුනේ. එතකොට මට හිතුණා ඇත්තටම ලංකාව වගේ රටකට විශේෂයෙන්ම මම හිතන්නේ දැන් ඇමරිකාව වගේ
ලොකු භූමි ප්‍රමාණයක් තියෙන රටක මේක ප්‍රෙඩික් කරන්න ලේසි උපකරණ අපි පැත්තක තිබ්බත් ඒකට ලංකාවයි ලංකාව වටේට තියෙන ඉන්දියන් සාගරයේ හොඳයි. තියෙන කාලගුණික ඔව්. විපර්යාසත් එක්ක මේවා ගණනය කිරීම ගැන අපහසුතාවයක් සාමාන්‍යයෙන් පැන නගිනවා කියලා කියන්න පුළුවන්ද? ඔව් ඒක අනිවාර්යයි. මොකද ඒකට හේතුව ඉතින් අපි ඇත්තට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් අපි ෆෝකාස්ටින් තමයි වෙදර් වලට දෙන්නේ ටෙම්පරේචර් එකට පුළුවන් සෑහෙන්න ඇකියුරේට්ලි ප්‍රෙඩික්ට් කරන්න. හ්ම්. හැබැයි මේ ප්‍රෙසිපිටේෂන් එකට රේන්ෆෝල් හරි ස්නෝ වලට හරි ප්‍රෙඩික්ට් කරන්නේ නැහැ ඇත්තටම. අපි ෆෝකාස්ටින් තමයි කියන්නේ. හොඳ උදාහරණයක් අද අපිට මෙහෙට සෙන්ටිමීටර් 30ක් 40ක් වැටෙනවායි කිව්වා. ඒ වුණාට 10ක් විතර වැටුනේ. 10ක් විතර වැටුනේ. ඔව්. ඉතින් හිතන්නකො කොච්චර මේ වේරියේෂන් එකක්ද කියලා ඒ කියන්නේ ෆෝකාස්ටිං කියලා තමයි ඉතින් කියන්නේ. යා ඉත්- දැන් අ, ඔය ඇත්තටම දැන් කැනඩාවේ කාලගුණය කියන්නේ ඉතා දැන් ඔයාලගේ අර මොනවද මත්ස්‍ය කර්මාන්තය ඒ වගේ ගොඩාක් දේවල් කාලගුණයත් එක්ක බැඳිච්ච ගොඩක් දේවල් තියෙනවනේ ඔව්. නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඒරියා එක ගත්තාම එතකොට ඒ වුණත් කාලගුණය පිළිබඳ ප්‍රෙඩික්ෂන් කිරීමේදී ඇත්තටම පරාසයක් දෙනවා මිසක් මේ ඇකියුරේට් වැලියු එකක් දෙන්න බෑ කියන එක. ඒ ඒකෙත් මට තුන්වෙනි එක කියන්න බැරුණා අජිත්. එතකොට දැන් මම ওই දෙක කම්පෙයාර් කරානේ. ඒ කියන්නේ දවසකට මිලිමීටර් 200ක් වැටුණා. ඊට පස්සේ මම ඇමසන් එකත් එක්කත් බැලුවානේ. ඊළඟට මම තව එකක් බැලුවා ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 2000ක් තමයි සාමාන්‍ය වර්ෂාපතනය අවුරුද්දකට. අවුරුද්දකට. ඒක වෙනස් වෙනවා 900 800 විතර ඉඳලා 5000 විතර වෙනකන්. දැන් ඔය ගිනිගත් හේන බදුරලිය වගේ පැති ගත්තාම හැටන් පැත්තට මිලිමීටර් 5000ක් විතර වැටෙන අවුරුදු තියෙනවා. අවුරුදු තියෙනවා නේ. හම්බන්තොට මේ මනා පැති වලට මේ සාමාන්‍යයෙන් 900ක් 800ක් 900ක් වගේනේ. right. ඒතර ඔය ඔක්කොම රේන්ජ් එක ගත්තාම ලංකාවේ සාමාන්‍යයෙන් කියනවා 2000 කියලා. ඇත්තටම 1900ත් 2100ත් අතර වගේ වෙනස් වෙන්නේ. එතකොට දැන් මේ අවුරුද්දකට 2000ක් වැටෙන එක දවසේ 200ක් වටනා කියන්නේ 10%ක්. 10 ඒ කියන්නේ අවුරුද්දක වැටෙන එකෙන් 10%ක් වැටලා තියෙනවා එක දවසකදී. පැය එක 24ක්. දවසකට. එතනත් බැලුවාම අපිට එතනත් හිතා ගන්න පුළුවන් මේක ගොඩක් ලොකු වර්ෂාපතනයක් කියලා. දැනට මේ අපි දන්නවා මං හිතන්නේ 400ක් වගේ මරණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන ඊට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා කියලා තියෙනවා. අපි හැමෝම මම හිතන්නේ පිට රටවල ඉන්න ලංකාව ඇතුළතත් එහෙමයි අපි පිට රටවල ඉන්න හැමෝටමත් පහුගිය දවස් කීපයක් තිබුණා නෑදෑ හිතවත්තු යාළු මිත්‍රාදීන් කිසිම විදිහකට සම්බන්ධ කරගන්න බැරිව. හැබැයි බොහෝ කට්ටියට පුළුවන් වුණ පස්සේ සම්බන්ධ කරගන්න. එතකොට මේ වගේ ඉතාම අපි unprecedented climatic event එකක් කියලා අපි කියන්නේ පෙර නොවූ විරු ඇත්තටම ලෝකයේත් එක්ක සංසන්දනය කරත් පෙර නොවූ විරු තරමේ කාලගුණික විපර්යාසයක් ඉතා කෙටි කාලයක් ඇතුළත ලංකාව මුහුණ දුන්නා. එතකොට මේ එක්ක බැලුවාම ලංකාවේ දැනට වාර්තා වෙන ජීවිත හානි සහ දැනට ඉන්න අවතැන්නුවන් මුදා ගැනීම ගැන ඔබ දැන් සංවර්ධිත රටක මේ වගේ දේවල් ගැන අත්දැකීම් තියෙන විද්‍යාඥයෙක් විදිහට ඔබට මොනවද කියන්න පුළුවන්? අර ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙනවනේ අර විපතකදී උදව් කරන්න ඕනේ කියන පුදුම විදිහට උණු වෙන හදවතක් තියෙන එක වැඩි ජනතාවකට ඒක තියෙනවා. ඉතින් ඒක අපි සුනාමියෙත් දැක්කා අනිත් වෙලාවල් වලත් දැකලා තියෙනවා. ඒක මේ වෙලාවෙත් ඒ විදිහටම ජනතාව පුදුම විදිහට ඒකට මෙව වෙනවා. හැබැයි ඉතින් මෙතන තව එක දෙයක් කියන්න ඕනේ අජිත් අපි දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ මේ අපිට හිතා ගන්න බැරි විදිහේ වෙනස්කම් වෙනවා මේ කාලගුණ විපර්යාස මේ නිසා දේශගුණයේ විපර්යාස නිසා කාලගුණයේ සිදුවෙන වෙනස්කම් විශේෂයෙන් මේ අධික වර්ෂාපතනයන් අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයන් ලොකු අගයන් එන එක. ඒක දැන් සාමාන්‍ය දෙයක් ලෝකේ. සැප්තැම්බර් මාසේ පිලිපීන්ස් වලට තායිවාන් වලට 3ක් ආවා එක දිගට. දැන් මේ සතියේ ඉන්දුනීසියාවටත් ඇවිත් තියෙනවනේ. ඉතින් අපි විශේෂයෙන් අර ඝර්ම කලාපීය රටවල් වලට මේක ටිකක් බලපෑම් වැඩි. ඉතින් අපි ඒවට රටක් විදිහට ජනතාව විදිහට අපේ රෙස්පොන්සිබල් අපේ වගකීම් මොනවද කියලා තේරුම් අරගෙන අපි ඒවට මුහුණ දෙන්න වෙනස් වෙන්න පටන් ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. මොකද අපිට ඒක තනි කණ්ඩායමකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැම එක්කෙනෙක්ම ඒ වෙනස් වීමට පුරුදු වෙලා වෙනස් වීම හිතන එකේ පවා ආකල්පවල වෙනස් වීම සිදු කරගෙන මේකට මුහුණ දෙන්න. අපි අනිත් එක කුඩා රටක් දූපතක්නේ. එතකොට මේ වගේ එකකින් වෙන බලපෑම ඔය ඉස්සෙල්ලා එක මතක් කරා. ඒක ගොඩාක් ලොකු වෙන්න පුළුවන්.
ඇත්තටම මට මතකයි මගේ එකට කෙනෙක් කියලා තිබුණා මේක අප් කන්ට්‍රි සුනාමි කියලා. I see. ඔව් ඒ Upcountry කමෙන්ට් tsunami. Yeah. ඔව් මගේ Yeah, නේ. කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් ඇත්තට මේක දැක්කහම ඇත්තටම ඒක ඇත්ත. ඒක ඇත්ත නේ. Upcountry ඔව් tsunami. Yeah, ඒ yeah. කියන්නේ මැරුණේ ගොඩක් මැරුණේ මේ නායයන් වලින්නේ. ඒ කියන්නේ නුසුදුසු තැන්වල ජීවත් වීම ලොකුවට බලපානවා. ඉතින් අපි ඒවා වෙනස් කරගන්න පටන් ගන්න ඕනේ දැන්. අනිත් එක ආර්ථිකමය වශයෙන් බැලුවත් ඇත්තටම මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ව්‍යසන කළමනාකරණය සඳහා රජයක් විදිහට මම හිතන්නේ ඉදිරියට වෙනම අරමුදල් සංචිතයක් තබා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද මේ දේවල් දිගින් දිගටම වෙන්න පටන් ගත්තොත් එහෙම නොවේයි කියලා හිතන්න අමාරුයි. මොකද ජාත්‍යන්තර වශයෙන්ම ගෝලීය වශයෙන්ම කාලගුණික විපර්යාසයන් තැන් තැන්වල නිතර නිතර ඇති වෙන ස්වභාවයක් පෙන්눔 කරනවානේ නේ. ඒ නිසා මේ හැම වතාවකදීම දැන් මේ සැරේ නම් අපිට පේනවා ලංකාවට ඉතා විශාල වශයෙන් විදේශීය ආධාර උදව් හම්බ වෙනවා. දැන් අපි දන්නවා අපි ඉන්න සමාජ තලවල පවා කට්ටිය අරමුදල් එකතු කිරීම ලංකාවට අවශ්‍ය දේවල් ලැබීම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේක එක දිගට වෙන සිද්ධි දාමයක් වුණොත් ඒ தત્ත්වය මගහැරලා යන්න පුළුවන්. ඒ හින්දා ඇත්තටම රජයක් නැත්නම් රටක් විදියට අපිට මම හිතන්නේ මේක සම්බන්ධයෙන් පියවර ගන්න ඕන. ලක්ෂ්මන් මම මේ අහන්න ඇත්තටම හිටියේ දැන් ඔයා මේ කාරණාවක් මතු කරා අනවසර එහෙම නැත්නම් යෝග්‍ය නොවන තැන්වල ඉදිකිරීම සිදු කිරීම සමහර ඒවා ඇත්තටම ගොඩක් දේවල් අනවසර ඉදිකිරීම අනිත් එක මේ ඉදිකිරීම සඳහා ප්‍රමිතිකරණයක් නැතිවීම ඊට අමතරව මේ escape routes කියන එක දැන් මම ඉන්නේ ඇත්තටම මම සෙන්ට් ලුයිස් නගරේ ඉන්නකොට අපි ඉන්නේ ටොනේඩෝ ඇලි කියලා කියන්නේ මේක හරහා තමයි ටොනේඩෝස් අර මේ පොඩි මම දන්නේ ඒකට ඇත්තටම ටොනේඩෝස් මම හිතන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ දන්නවා ටොනේඩෝස් කියන්නේ මොනවද කියලා පොඩි නිකම් පටු සුලිසුලන් වගේ දේවල්. එතකොට මේ හැම ගෙදරකම පොළව යට තට්ටුවක් තියෙනවා මොකද එතෙන්ට යන්න පුළුවන්. ඒ හින්දා දැන් මේ ගංගා ද්‍රෝණිවල ජීවත් වෙන බොහෝ අයට සමහර මිනිසුන්ට ඇත්තටම මේ හුලම්පිර වූ ටයර් එකක් තිබ්බත් සමහර වෙලාවට ජීවිතේ බේර ගන්න පුළුවන් අවස්ථා තියෙන්න ඉඩ තිබුණා. එතකොට ඒ නිසා මේ දේවල් සම්බන්ධයෙන් දැන් විදේශීය රටවල මේ සිද්ධි සම්බන්ධයෙන් සූදානම් වෙන ආකාරය පිළිබඳව තියෙන ඔබේ දැනීමත් පාවිච්චි කරලා ලංකාවේ නීති සම්පාදනය කරන්නන්ට විශේෂයෙන්ම සහ ඊළඟට මහ ජනතාවට යම් කිසි උපදෙසක් හරි උපදෙස් කීපයක් හරි දෙන්න පුළුවන් නම් වටිනවා. ඔව් ඒක ඇත්තටම ඉතා හොඳ දෙයක්. අජිත් මට ඇත්තටම තව එකක් කියන්න ඕනේ. දැන් ඇත්තටම ඔය ස්වභාවික විපත් කියන එක ඒක මතක් කරා ඇත්තටම. ඒ කියන්නේ ඒක මේ හැමතැනම තියෙනවානේ දැන් මේ අපි ඉන්න පැතිවල තියෙනවා වින්ටර් එකට නේද? මේ කියන්නේ ඒ කාලෙට එනවා වින්ටර් ස්ටෝම් කියලා. ඉතින් ඒ වගේ ස්වභාවික විපත් කියන එක ස්වභාවිකවම තියෙන දෙයක්. ඊළඟට ඒකේ වැඩිවීම තීව්‍රතාවයට ආවහම තමයි අපි ওই ඩිසාස්ටර් එකක් වෙනවයි කියලා කියන්නේ. ව්‍යසනයක් නේද? විවසනයක් එනවා. හැබැයි දැන් එතන විවසනයේ වැඩිවීම සහ ඒක ඊට පස්සේ කැටාස්ට්‍රොෆි එකක් වෙන්න බලපාන ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි භූ පරිභෝජනය land use කියන එක නම්බර් 1. දෙවෙනි එක තමයි population concentration එක. එතකොට ඔය දෙක එකට වැටුනොත් ඩිසාස්ටර් එකක් කැටාස්ට්‍රොෆි එකක් බවට පත් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ කියන්නේ අපිට ව්‍යසනයක් සාමාන්‍ය විනාශයක් ඛේදවාචකයක් ඛේදවාචක අන්න වචනේ. ඛේදවාචකයක් දක්ව යන්නේක බලපාන්න මිනිස්සු ඉඩම් පරිභෝජනය land use කියන එක සහ ඊට අමතරව population density එහෙම නැත්නම් ජන ඝනත්වය කියන එක අනවශ්‍ය තැන වැඩි ප්‍රමාණයක් ඉන්න එක. ඕකේ. ඒ දෙක තමයි ගොඩක් බලපාන්නේ. ඉතින් එතකොට දැන් ලංකාවේ දැන් අපි උඩරට ඒ වගේ ප්‍රදේශ අප් කන්ට්‍රි ගත්තොත් කඳුකරේ ගත්තොත් එහෙම population density එක එච්චර නෑනේ. සාපේක්ෂව අනිත් ප්‍රදේශවලට සාපේක්ෂව දැන් ගම්පහ කොළඹ නුවර වගේ නුවර නම් ටිකක් වැඩිපුර තියෙනවා. ඒ වුණාට එතන තියෙන්නේ කඳුකරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි land use එක වැරදි විදිහට ඉඩම් පරිහරණය කිරීම තමයි. ඉතින් අර ඒක වෙනස් කරන්න අනිවාර්යයෙන්ම වෙනවා. ඊළඟට අපේ තව
දැන් ඇත්තටම කිව්වා අයින් වෙන්න කියලා. අයින් වෙන්න කියලා කිව්වා. ඔව්. කිව්වා. ඉතින් නිවුස් වලට ඉතින් හොඳටම අහගෙනනේ ඉතින් කියනවානේ මේ අනිත් එක රතු නිවේදන දීලත් තිබුණානේ දීලා තිබුණා. NPR එකකින් right. ඉතින් ඒ වුණාට සමහරව අයින් වෙන්නේ නැහැ. මම ඒක හරි ඉස්සෙල්ලා කිව්වා අපි ආකල්ප වෙනස් කරගෙන වෙනස් වෙන්න පටන් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ වගේ එකක් එනකොට රාජ්‍ය නිලධාරීන් ඇත්තටම මොනවා හරි පුරෝකථනයක් අනුව එයාලා මොනවා හරි බලලානේ ඒක කියන්නේ. ඒක ආවේ නැත්තම් ප්‍රශ්නයක් නැහැනේ. රයිට්. ඒක ආවේ ඔව්. නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඒ ආවේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. පණිවිඩය දුන්න ඔව්. පණිවිඩකාරයාට බැනලා නිකන් ඉන්න පුළුවන්. ඕ දැන් වැඩේ තියෙන්නේ අපි දැන් ගිය පාර ආවේ නැහැ ඒකින්ද දැනුත් වෙන එකක් නැහැ කියලා ඉන්න එක අන්තිම භයානක දෙකක්. ඒකට අපි ඇත්තට කියන්නේ people's perception කියලා නේද? අපේ ආකල්ප අපි කොහොමද ඒක දිහා දකින්නේ කියන එකනේ. ඒක වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ එහෙම වෙලා තව කාගේ හරි තැනකට ගියායි කියලා ගැටලුවක් නැහැනේ. ගැටලුවක් දැන් නෑ. ඒකෙම හොඳම දේ වුණා ඒක. ඒ වටිනාම කියන්නේ දේ ජීවිතේනේ නේද? ඔය ඔව්. ජීවිතය නැති වුණොත් ආපහු ඉතුරු වෙන දෙයක් ඇත්තේ ගන්න නැහැනේ. බෑනේ. ඔව් දැන් අර ජුනි 12 13 14 වගේ අවපාතයක් තියෙනවා කියලා කිව්වා. ඒකට ලැහැත් වෙමුයි. ඒ වගේ එකක් එන්න පුළුවන් කියලා කිව්වා. ආවේ නෑනේ. ඒක තමයි මං කිව්වේ අර ෆෝකාස්ටිං කියලා. ෆෝකාස්ට්. ඔව්. ඉතින් ඒක ගියා. ඒ හුලං වෙනස් වීම අනුව ඒක ලොකුවට එකතු වුණේ නෑ. ස්ටෝම් එකක් විදිහට උනේත් නෑ. ඉතින් ඒකින්ද සයික්ලෝන් එකක් වෙන්නේ නැතුව ඒක උනා. හැබැයි ඊළඟ එක ආවනේ. අනිත් එක ඊළඟ ඕක හැම එකටම පොදු දෙයක්. ඕක මේ මොනවද earthquakes වලට මොකක්ද ඒකට කියන්නේ මේ භූකම්පන. earthquakes භූකම්පන වලටත් කලින් පොඩි භූකම්පන එනවා. පොඩි සිග්නල් එකක් දෙනවා. ඉතින් දැන් මෙහෙම ඒ වගේ ඒවා මේ ඒක දැනගත්තාම දන්නවා ලොකු එකක් එන්න ඉඩ තියෙනවා ඉඩ කියලා. තියෙනවා කියලා. එතකොට ලැහැත් වෙනවා. ඒ වගේම තමයි සයික්ලෝන් උනත් ඒ වගේ අවපාතයක් සිදු වෙනවා නම් ඩිස්ටර්බන්ස් එකක් ડિප්‍රෙෂන් එකක් වායුගෝලයේ සිදු වෙනවා නම් ඒවා සැටලයිට් වලින් බලන්න පුළුවන් නේ. ඔයක සැටලයිට් වලින් බලන්න බැරි එක තමයි මේ සුළඟේ වේගය කියන අමාරුයි. ඒකට තමයි අර මේ ප්‍රේඩා කියලා එක ඕනේ. ඉතින් ඒකත් හරියටම කියන්න බෑ රේන්ජ් එකක් තමයි දෙන්නේ. ඉතින් එහෙම වුණාම අපි ඇහුම්කන් දෙන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් කියන දේට. කරලා අපි ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතුයි. දැන් වාක්‍යෝ වගේ ඔහේ අර පොළොව යටට යන එක. දැන් මේ භූකම්පන වෙනකොටත් පොළොව යටට යන්න කියනවනේ. ඒ වගේ ආරක්ෂා සහිත දේවල් ඇති කර ගන්න ඕනේ. හැබැයි ඉතින් මම හිතන්නේ දීර්ඝ කාලීනව නම් අපිට ලොකු ප්‍රතිපත්තියක් කරන්න වෙනවා මේ භූ පරිපෝෂණය සහ සුදුසු නැති තැන් වලින් ඉවත් කරලා හරි ඉවත් වෙන්න සුදුසු තැන් වලට ඒ අදාළ දේවල් එකට කියන්නේ මොකද්ද සෝනින් කියලා නේද? ඒ කියන්නේ zoning, yeah. ඔව් ඉතින් එතකොට ජීවත් වෙන්න ඕන තැන් වල ජීවත් වෙනවා. කැලෑ තියන්න ඕන තැන් වල කැලෑ තියනවා. තන භූමි තියෙන තැන් වල ඒවා තියනවා. කෘෂිකර්මය කරන්න ඕන තැන් වල කෘෂිකර්මය කරන්න. ඇත්තටම ලක්ෂ්මන් මේ දැන් විදේශ රටවල් එක්ක බලනකොට දැන් මම කියන්නේ මේ හැම රටක්ම සමහර රටවල් පොළොවටම සමතලා වෙලා ගොඩනැගිච්ච රටවල්. මම හිතන්නේ ලංකාවට අලුත් ආරම්භයක් ගන්න ඉතා හොඳ වෙලාවක්. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන හොඳ ආරම්භයක් ගන්න. උදාහරණයක් විදිහට දැන් ජපානය ගත්තොත් එහෙම 65%ක් විතර වනාන්තර. ජපානයේ තියෙන 100 මිලියන 165ක ජනගහනයත් එක්ක බැලුවාම ගෙවල් පුංචි ඉන්න කාමර පුංචි ගොඩක් මහල් නිවාස ප්‍රමාණයක් තියෙනවා. එතකොට ස්විට්සර්ලන්තය වගේ ඉතා ධනවත් රටවල් ගත්තත් මම හිතන්නේ 90%ක්ම ඒගොල්ලෝ මේ තමන්ට පුද්ගලික නිවාස කියලා දේවල් ඇත්තේ නැහැ. ඇත්තටම තියෙන්නේ සබ්සිඩයිස් හවුසින් එක්ක පුද්ගලික අංශයෙන් හරි නැත්නම් රජයෙන් හරි මිනිසුන්ට ලබා දෙන ගෙවල් වල ජීවත් වෙනවා. මොකද එහෙ ගෙයක් තියාගන්නකොට ගෙවන්න ඕන ටැක්ස් එක ඉතා විශාලයි. ඉතින් ඊට වැඩිය ඇත්තට මේ ටැක්ස් එකෙන් පුළුවන් තමන්ට අවශ්‍ය වෙන ප්‍රමාණය නිවාසයක මහල් නිවාසයක ඉන්න. එතකොට මම හිතුවේ දැන් ඔය කඳුකරේ වගේ පළාත්වල විශාල ඉදිකිරීම් මොනවා හරි කරනවා නම් එතකොට ඊට අවශ්‍ය වෙන ප්‍රමාණයට භූමිය සකස් කළා එතකොට ගොඩනැගිලි නිර්මාණයේදී අවශ්‍ය වෙන ආරක්ෂිත උපක්‍රම යොදලා නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඒකේ ඉන්න මිනිස්සුන් 100ක් ඉන්නවා නම් ඒ 100 හදිසියකදී ඉවත් කරන්නේ කොහොමද?
කන්දක් උඩ වුණත් කමක් නැහැ ගඟක් ආසන්නේ තියෙනවනේ ඒකට ඉවත් කරන්න අවශ්‍ය වෙන බෝට්ටු ප්‍රමාණය හුලම් පුරවල යන බෝට්ටු ප්‍රමාණය අතට මේ ටයර් ටියුබ් හරි තියෙනවද එතකොට මෙන්න මේ වගේ දේවල් මං හිතන්නේ ඉස්සරහට රජයට සැලසුම් කරන්න වෙයි අනිත් එක මේ ලංකාවේ මේ ඩ්‍රිල් කියන කන්සෙප්ට් එක දැන් අපිට ෆයර් ඩ්‍රිල් තියෙනවා ටොනෑඩෝ ඩ්‍රිල්ස් ආ තියෙනවා නේද මං හිතන්නේ ඩ්‍රිල් එක කියලා කියන්නේ පෙරහුරුවක් නේද ඔව්. එතකොට මම හිතන්නේ දැන් මේ වගේ දේවල් වලට හුරු කිරීම සඳහා මේ වගේ පෙරහුරු වගේ දේවල් වුණත් ලංකාවට අවශ්‍ය වෙන තැනකට ගිහින් තියෙන්නේ කියලායි මට හිතෙන්නේ ලක්ෂ්මන්. අනිවාර්යෙන්ම මොකද දැන් උදාහරණයක් විදිහට පෙරේද අපේ කැම්පස් එකේ අපිට තිබුණා ෆයර් ඩ්‍රිල් එකක් නේ. ෆයර් ඩ්‍රිල් නේ. ලාමක වදිනකොට දුවන්න ඕනේ. මොකක්වත් ගන්න බෑ. කෝට් එක ඕනනම් පුළුවන් නම් ගත්තා එළියට යන්න ඕනේ. එළියට යන්න ඕනේ. එළිය සීතල ඔව්. නිසා. ඒකේ සීතලෙන්ද කෝට් එකවත් ගන්න දෙන්නේ නැහැ සමහරලාට. සමහර කෙලින්ම යන්න වෙලාවට කියලා කියනවානේ. ඒ කියන්නේ ගියේ නැත්තම් කෙලින්ම ලෙඩේ. ඉතින් අර ඒක තමයි මේ ඩ්‍රිල්ස් ඇතරම් පොඩි ළමයින්ට එහෙම විශේෂයෙන්ම මේ කරාම ඒක අපේ ඇඟටම එහෙමම එනවා ඒක නේ ටික කාලයක් යනකොට. එතකොට ස්වභාවිකවම උදාහරණයක් විදිහට සද්ද එනවා වතුර මේ දිය මේ පහරවල් මතුවෙනවයි කියලා බලාගෙන ඉන්නවා ගෙදරට වෙලා නේ. අනිත් එක මේ නරඹන්න යාමිනුත් බොහෝ දෙනා නරඹන්න යන එක වෙලා. නරඹන්න ගිහිල්ලා කොච්චරනම් අනතුරටපත් වෙලා තියෙනවද? ඉතින් ඒක තමයි අපි ඇත්තටම ප්‍රතිපත්ති හදා ගන්න ඕනේ. හැබැයි ප්‍රතිපත්ති හදන ගමන් මේ এডুকেෂන් එකනේ අධ්‍යාපනයේ මේ සම්බන්ධව අධ්‍යාපනය දීම පොඩි දරුවන්ගේ ඉඳලා ඉතාම වැදගත්. ඒගොල්ලන්ට ඉස්කෝලේ කාලේ ඉඳලා ඒක පුරුදු කරලා මේ කරන්න ඕනේ අර වෙනස් කිරීම තමයි අනිත් එක තමයි තව එකක්. මේ කැලි කසල බහාර කිරීමනේ පොලිතින් මොකද ඒක ලොකුවට බලපානවා ස්වභාවික ජල වහන පද්ධතිය ඔක්කොම බ්ලොක් වුණාට පස්සේ ඔය නායෑම් වලට ලොකුවටම බලපාන දෙයක් නේ ඒක හැමතැනම කඳුකරේ අර ඔය ඉස්සෙල්ලා කිව්වා කඳුකරේ ඉතින් මේමයි කඳුකරේ හදන්න පුළුවන් තැන් ඇත්තට මේවට ඉන්නවනේ නේද ජියොලොජිස්ලා ඉන්ජිනියර්ස්ලා ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලා ඒගොල්ලෝ බලලා ඩිසයින් කරලා හරියටම සේෆ් විදියට හැදුවොත් ඒ වගේ දැන් මෙතන ඒක නෙමෙයිනේ වෙලා තියෙන්නේ හැමතැනම තමාට හිතන තැන්වල එක එකව අටෝ ගන්නවනේ. ඉතින් අන්න ඒක තමයි නවත්තන්න ඕනේ. ඒක නවත්තලා මේ පුළුවන් තරම් ජනතාව දැනුවත් කරලා ඒගොල්ලන්ට කියා දීලා ඒගොල්ලන්ට අනිත් එක ඒක ලේසියිනේ මැනේජ් කරන්න. යුටිලිටිස් දෙන්නද හැමදේම ලේසිනේ. හැමදේම ලේසි. ස්කෝල් එක ඉවකේට් කරනකොට වුණත් එකම තැන ඉන්න කට්ටිය ඔක්කොම එකපාර ඉවකේට් කරන්න පුළුවන්. ඒක අයින් අර කරන්න. මේ නැවක් ගිලෙන්න යනවනම් නැවේ තියෙන ආරක්ෂිත බෝට්ටුවක් වගේ නේද? ඔව් එතකොට දැන් මේ අනිවාර්යෙන්. ගොඩනැගිල්ලක් නැවකට සමාන කරොත් නේද? ඔව්. ඉතින් අන්න ඒ දේවල් ටික කරෙන්න ඕනේ. අනිත් එක අපි තව එකක් තියෙනවා මට මේ කියන්න ඕනේ අජිත්. දැන් අපේ අර ඒකත් ඉතින් අපේ ඇත්තටම පරණ ඉඳලා අපි නිකන් ප්‍රොජෙක්ට්ස් වලින් තමයි යන්නේ. අවුරුදු 3ක ප්‍රොජෙක්ට් එකක් 4ක ප්‍රොජෙක්ට් එකක් කරනවා මේකට. ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි අපිට ලොන්ග් ටර්ම් ප්‍රෝග්‍රෑම්ස් හදන්න ඕනේ. ලෝන් ටර්ම් ප්‍රෝග්‍රෑම්ස් හදලා ඒකට අනුව ගියේ නැත්තම් අපි හැමදාම තනින් තැනට පොඩි ඒවා අල්ලගෙන කරනවා මිසක් අපිට අර හෝලිස්ටික් මුළු ඔක්කොම මේවා වෙන විදිහේ සොසයිටි එකක් හදාගන්න බැරුව යනවා. මාස්ටර් ප්ලෑන් එකක් අනුව මාස්ටර් ප්ලෑන් එකක් දැන් ඇත්තටම දැන් කොළඹ වතුර වැඩිවීම අපේක්ෂා කරානේ දැන් මේ කඳුකරෙන් එන වතුර කොහෙන් හරි බස්නාහිර පළාතෙන් පල්ලෙහාට බහින්න ඕනයි කියන එක. ඒකට බස්නාහිර මුළු පළාතම දැනට නිකන් ක්ලොග් වෙච්ච ඩ්‍රේන් එකක් ක්ලොග් වෙච්ච තැනක් වගේ තියෙන්නේ. ගිය සාමාන්‍ය වැහිවලදී පළවෙනි තට්ටුව යටවීම කොළඹ ඔය කොළොන්නාව ඒ වගේ පළාත් වල කට්ටියට අරුම දෙයක් නෙමෙයි. ඒතකොට දෙවෙනි තට්ටුවට මේසපුරු ටික ඇදලා ගම් වතුර බහැලා යනකම් ඉන්නවා. දැන් හැබැයි මේ සැරේ දෙවෙනි තට්ටුවට උඩට ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර ඉදිකිරීම් ඉවත් කරලා ඊට පස්සේ ජලාපවාහනය ගැන මං හිතන්නේ ඉතාම විශාල සැලැස්මක් නොකරොත් අවුරුදු 10ක් 15ක් තිස්සේ ගොඩනගන ඔක්කොම ඒ දවස් දෙකකින් ඉවර වෙනවා නේද? ඔව් දැන් මේ පාර දැන් අපි ඒක තමයි අපිට කනගාටුයි 400 ගාණක් නැති වුණා තව 300 ගාණක් මිසින් කියලා කියනවා. ඊට අමතරව බිලියන 6ක් 7ක් කියලා මම අද දැක්ක නිවුස් වල නේ එස්ටිමේට් එක. බිලියන 6ක් 7ක් කියලා මේ ඩැමේජ් එක වෙච්ච. දැක්කනේ රේල් පාරවල් ටික එහෙම කොහොමද කියලා හිතන්නකෝ ගෙවල් කොහොමද? ඔයා කියන්නේ ඩොලර් බිලියන US ඩොලර්ස් බිලියන 6ත් 7ත් අතර කියලා තමයි දැනට හිතලා තියෙන්නේ. ඒකට ඉතින් ඔය ගාන අපි වැඩි කරන්න බෑ. ලංකාවේ ගත්තොත් එහෙම 300න් වැඩි කරලා ගන්න එපා. ඒ කියන්නේ ඇත්තටම අර මේ කාලගුණ විපර්යාසයන්ට හරි අපේ සමාජීය ප්‍රශ්න වලට ඔක්කොම හැම දේවල් වලටම අර ලෙඩකට බේත් ගන්නවා වගේ වැඩක් තමයි නේ. කලින් ලෙඩේ අඳුරගෙන බේත් ගන්න එක
වගේ දෙයක් තමයි අපිට මෙතන කරන්න වෙන්නේ. මම හිතන්නේ දැන් මේ අලුත් රජයේ පත්වල දැන් බොහොම කෙටි කාලයක් හින්දා ඇත්තටම මේ මම හිතන්නේ අපේ ගවර්න්මන්ට් සර්විස් එක ඉතා විශාල කැපකිරීමක් මම දැක්ක ආරක්ෂක හමුදාවන් ග්‍රාම නිලධාරීන් ඊට පස්සේ මම හිතන්නේ රජය වුණත් ඉතා ඉක්මනින් ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ප්‍රතිපාදන මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500 දක්වා ඔව්. මුකුත් ප්‍රශ්න අහන්න නැතුව වියදම් කරන්න පුළුවන් අර ලංකාවේ චක්‍ර ලේඛ වලින්ම දූපු රටක්නේ වැඩ කරන්න බැරිම කරලා තිබිච්ච තැනක් ඉතා කෙටි කාලයක් ඇතුළත මේ තැනට ගෙනල්ලා දැන් මේක ආපහු ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන වැඩ කරගෙන යන වෙලාවක අපි ඇත්තටම මේ අපෙත් නෑදෑයෝ හිතවත්තු අනන්ත ගොඩයි. ප්‍රමාණයක් ඉන්නවා. අපිත් දැන් මේ දවස් දෙක තුනේම වෙන කරපු දෙයක්වත් නෑ ඇත්තටම මේකම ඔව් දිහාම තනිකර කෝල් බලාගෙන කරගෙන. ඔව්. හූල්නවා. හ්ම්. ලංකාවෙන් එළියට ගිහින් ඉන්න හැමෝමගෙමත් ඔව්. මෙහි පිට ඉන්න හැමෝමත් ලංකාවේ ඉන්න කට්ටියට අපිට කියන්න තියෙන්නේ අපි හැමෝමත් ඉතා උනන්දුවෙන් බලන් ඉන්නවා. ඇත්තටම පුළුවන් හැමදේම අපේ අපේ අය වෙනුවෙන් කරමින් පවතිනවා. ඉතින් ඒ හින්දා මේක කට්ටියම එකතු වෙලා අපි ගොඩනගමු. අපි අර මහාචාර්ය ලක්ෂ්මන් ගල්ලගෙදර කිව්වා වගේ ඇත්තටම එතුමා දැනටත් මේ වගේ දේවල් සම්බන්ධයෙන් උපදෙස් දැන් අවුරුදු ගණනාවක ඉඳලා ලබා දෙමින් ඉන්නවා. එතුමාගේ මේ තියෙන පරිචය පාවිච්චි කරලා ඉතින් ඒ උපදෙසුත් අරගෙන අපි මේ ලංකාව ඇත්තටම සමෘද්ධිමත් රාජ්‍යයක් කරගන්නේ කොහොමද කියන එක ගැන කතිකාවතකට අපි යමු කියලා යෝජනා කරනවා. ඒත් එක්කම මේ මහාචාර්ය ලක්ෂ්මන් ගල්ලගෙදර අනේ ඔබතුමාට බොහොම ස්තුතියි මේ ඒ ඔබතුමායි කරපු ඇනාලිසිස් එක අපිට මෙතන කියන්න ඕනකම උනේ ඇත්තටම කිසිම පක්ෂපාත ભેදයක් නැතුව මේ ලංකාවට උනේ ඇත්තටම ඉතාම අසාමාන්‍ය ගණයේ කාලගුණික චැලෙන්ජ් එකක්. කෙටි කාලයක් ඇතුළත වුණාම මේක ලෝකේ ඕනම තැනක වුණත් මේ වගේ දෙයකක් ඔරොත්තු දෙන්න අමාරු. ඉතින් ඒ නිහින්දා මේක සාමූහිකව ගොඩගත යුතු ප්‍රශ්නයක්. මේ වගේ තැනකදී ජීවිත හානි වීම, දේපල හානි වීම කියන එක අවම කර ගැනීම හැරෙන්න සම්පූර්ණයෙන් මගහැර ගැනීම කිසිම ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හැමෝ ගැනම ටිකක් සානුකම්පිතව බලලා උදව් උපකාර අවශ්‍ය වෙන කට්ටියට උදව් උපකාර කරගෙන මෙතනින් ගොඩ යමු කියන පණිවිඩය දෙමින් අපි මේ සාකච්ඡාව නිමා කරමු. මහාචාර්ය ලක්ෂ්මන් ගල්ලගෙදර බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. ගොඩක් ස්තුතියි මහාචාර්ය අජිත් කරුණාරත්න මට මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද ඒක ඇත්තටම හොඳයි අපි කට්ටියට කතා බහ කරලා අපි කොහොමද හිතන්නේ කියලා ඉස්සරහට.